ඉතාමත් සාදරයෙන් ජොබ් වෙන්ඩර් සේවාව පිළිගන්නවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය රැකියා පුරාපාඩු සඳහා බඳවාගෙන නිවේදනය නිකුත් වෙලා තිනවා. මේ සඳහා අපොස සාමාන්‍ය පෙළ සමත්වාට අයදුම් කරන්න පුළුවන්. මෙම තනතුර සඳහා දල මාසික වැටුපන්නේ 1,11,000ක් වෙනවා. අයදුම් පත්‍ර බාර ගන්න අවසන් දිනය වන්නේ 2026 7/23. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පහත සඳහන් තනතුරු පුරාපාඩු කිරීම සඳහා සුසුකම් ඇති ශ්‍රී ලංකීය පුරවාසියන්ගෙන් අයදුම් පත්‍ර කරනු ලබනවා. අපි බලමු මේ තනතුරු මොනවාද කියලා. තනතුරු සේවා ගනී වන්නේ නාවික වැද්දුම්කරු, ඩීසල් වැද්දුම්කරු, පෑසුම්කරු, ඇලුමිනියම් ෆැබ්‍රිකේටර්, කම්මල්කරු, වාත්තුකරු, කුෂන් වැඩකරු, මෝස්තරකරු, සේවා ගණයේ අර්ධ ශිල්පීය සේවා ගණය. මෙම සඳහා අවශ්‍ය වන සුසුකම් මොනවාද කියලා අපි බලමු. දෙවරකට නොවැඩි වාර ගණනකදී භාෂාව සහ ගණිතය ඇතුළු විෂයන් 6කින් අපොස සාමාන්‍ය පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ. ඒත් එක්කම ඔයා රාජ්‍ය හෝ තෘතීය හා වෘත්ති අධ්‍යාපන කොමිසම සභාව විසින් පිළිගන්නා ලද කාර්මික හෝ වෘත්තීය පුහුණු ආයතනය මගින් නිකුත් කරන ලබන වෘත්තියට අදාළ සහතිකයක් හෝ වෘත්තිය අදාළ තෙවන මට්ටමේ ජාතික වෘත්තීය සුසුකම සහතිකයේ නියුක්ති 3 සමග රජය හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක අයදුම් කරන ලබන තනතුරේ වසර 3ක පළපුරුද්දක් තියෙන්න ඕනේ. වැටුප් කේටාංකය වැටුප් පරිමාණය කොහොමද කියලා බලමු. මූලික වැටුප පියවර 35,845යි, වාර්ෂික වැටුප් වේතනාධිකය 365යි, දල මාසික වැටුප 1,11,000ක් පමණ වෙනවා. සෑම අයදුම්කරුවෙක්ම තනතුරට අදාළ සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත් වෙලා තියෙන්න ඕනේ. මෙම තනතුර සඳහා අයදුම් කරනවාගේ වයස අවුරුදු 18ත් 45 අතර විය යුතුයි. රාජ්‍ය සේවය අයදුම්කරුවන් සඳහා මෙම වයස සීමාව අදාළ වන්නේ නැහැ. හම් වැඩ කරව තනතුර දෙවරකට නොවන වර්ගයකදී භාෂාව සහ ගණිතය ඇතුළු විෂයන් 6කින් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා තියෙන්න ඕනේ. ඒත් එක්කම රාජ්‍ය හෝ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම සභාව විසින් පිළිගන්නා ලද කාර්මික හෝ වෘත්තීය පුහුණු ආයතනකින් නිකුත් කරන ලබන වෘත්තියට අදාළ වෑද්දුම් ශේෂ්ත්‍රයේ අදාළ සහතිකය හෝ වෘත්තියට අදාළ හෝ වෑද්දුම් ශේෂ්ත්‍රයට අදාළ තෙවන මට්ටමේ ජාතික වෘත්තීය සුසුකම් සහතිකය ලබා තියෙන්න ඕනේ. ඒත් එක්කම රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයක හම් වැඩකරු වශයෙන් වසර 3ක පළපුරුද්දක් තියෙන්න ඕනේ. මෙම තනතුරේ වැටුප් පරිමාණය දල වැටුප මාසිකව 1,11,000ක් පමණ වෙනවා. සෑම අයදුම්කරුවෙක්ම තනතුරට අදාළ සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත් විය යුතුයි. වයස සීමාව 18යි 45 අතර විය යුතුයි. ඒත් එක්කම සෑම අයදුම්කරුවෙක්ම තනතුරට පැවැන කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා දිවයින ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා අත්‍යවශ්‍ය කායික හා මානසික යෝග්‍යතාවයන් යුක්ත විය යුතුයි. විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුයි. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ තීරණ අනුව තනතුරට අදාළ වනුයේ නම් වෛද්‍ය පරීක්ෂණයෙන්ද සමත් විය යුතුයි. මෙම තනතුර ස්ථිර තනතුරක් වෙන අතර සේවක අර්ථ සාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලට හිමිකම් කියනවා. රාජ්‍ය හෝ රාජ්‍ය සංස්ථාවේ සේවයේ නියුත අපේක්ෂකයන් තම අයදුම් පත්‍රය ඔවුන්ගේ දෙපාර්තමේන්තු හෝ සංස්ථා ප්‍රධාන මාර්ගයෙන් ඉදිරිපත් කළ යුතුයි. ඉහත තනතුර සඳහා අයදුම් කර තෝරා ගැනීම හොත් අදාළ දෙපාර්තමේන්තුව හෝ සංස්ථා සේවීන් මුදා හැරීමට එකඟ වෙන බවට සටහනක් තිබිය යුතුයි. සම්පූර්ණ ජීවදත්ත ඇතුළත් උත්පන්න සහතිකය අනෙකුත් සහතිකවල අධ්‍යාපන හා වෘත්තීය සුසුකම් සහතිකය සේවා සහතිකවල පිටපත් සමග ඥාති නොවන නිර්දේශකයන් දෙදෙනෙකුගේ නම හා ලිපිනයන් සහිතව සකස් කරන ලද අයදුම් පත්‍රයේ ලියම තැපෑලෙන් 2026 7/23 දිනට පෙර පහත දක්වා ඇති ලිපියට ලැබීමට සලස්විය යුතුයි. තැපෑලෙදී අස්ථානගත වන හෝ ප්‍රමාද වී ලැබෙන අයදුම් පත්‍ර පිළිබඳ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වග කියන්නේ නැහැ. අදාළ අයදුම් පත්‍රය දහළු කවරේ ඉහළ වම් කෙළවර අයදුම් කරන තනතුර සඳහන් කළ යුතුයි. අයදුම් පත්‍ර බාර ගන්න අවසන් දිනට පසුව ලැබෙන අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප කරන ලබනවා. වගේ අයදුම් පත්‍ර යොමු කරන්න ඕන ලිපිනේ වන්නේ ප්‍රධාන කළමනාකරු මානව සම්පත් හා පරිපාලන මානව සම්පත් හා පරිපාලන කොට්ටාශය ශ්‍රී ලංකා වරාය අධිකාරිය කොච්චිකඩි. ඒත් එක්කම අපි ආරාධනා කරනවා අපේ WhatsApp සමූහයත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. අපි ලින්ක් එක පහලින් දානවා. මෙවැනිම රජයේ රැකියාවක
රැකියා අවස්ථාවක් ලැබුණාම ඔයාලට දැනගන්න පුළුවන් WhatsApp සමූහය හරහා. බොහොම ස්තුතියි අපේ වීඩියෝත් එක්ක සම්බන්ධ වුණාට. මෙවැනි තවත් රැකියා අවස්ථාවක වීඩියෝ එකක අපි ආයෙ හමු වෙමු.